මගේ ගාතාව පෙර නොවසූ ගාතාවක්. ධර්මරාජවරු ගුත්තිල වෙලා ආපු කට්ටිය. ධර්මරාජවරු ගුත්තිල වෙලා ආපු කට්ටිය. සේර මූසිලේ මුලින් එකතු කරනවා කියලා කියනවා. කැනඩාවේ නිරෝෂා කියලා කියන්නේ අවලෝකීතේශ්වරට මූසිලකම් පාපු කාන්තාවක්. උඩුමුල්ලේ මෛත්‍රිය කියලා කියන්නේ සූත්‍රය ඇතුළේ නම් තියෙනවා නිගහ දෙන්න එපාය කියලා කට්ටියට. ඒ වුණාට මට ආපු කට්ටියන්ට දෙයක් කියන්න තියෙනවා. ඒ කට්ටිය ආපු කට්ටියන්ට දෙයක් කියන්න තියෙනවා. පෙර කිව් කට්ටිය යන්නේ කොහට? නිරයට වෙ. පෙර සලකුණු කරපු මූසිල නඩේ යන්නේ නිරයට වෙ. ඒ කට්ටිය සුගතිගාමී වෙයි කියලා හිතනවා මේ 180 අරගෙන කට්ටියන්ට දීගෙන කාගෙන බීගෙන ගියා කියලා. නැති වෙයි. අසංකේය කල්ප ලක්ෂ කෙල කෝටි ගණන් බඩගින්නේ දුක් විඳලා. බඩගින්න දරාගෙන මුළු සරුවාංගෙම විනාශ කරගෙන මේ යන්තම් හරි රෝම කූපයක ස්ථානයක හරි කොහේ හරි වේදනාවක් තියනවද කියලා බලලා ඒ වේදනාවත් අවසන් කරගෙන ආපු මහ බෝධිසත්වයෝ නොකා නොදී හිටපු කාලය අපමණ වෙනවා. කකා බිබී යන්න තියෙන එකක් කියලා ලෝක සත්‍යය හිතාගෙන හිටියට නිවන් දොරටුවක් ආවට පස්සේ ඒ නිවන් දොරටුව ගේන්නේ නොකා නොබී කල්ප ගණන් ඉස්මස්ලේ දන් දීගෙන ආපු නිසා නොකා නොබී ඇවිල්ලා තියෙන්නේ මහ බෝධිසත්වය. අනික් කට්ටිය මේ දොරටුව හම්බෙච්ච ගමන් ආඩේ කකා බිබී යන්න තියෙන හොඳම එකක් මේක. ආධ්‍යාත්මය වර්ණා කිරීම ලෝක සත්‍යයට. නැතුව ඉන්න නිවන් දොරටුව කට්ටියට. නැතුව හිටියේ වරමක් නැතුව හිටියේ. ලෝක සත්‍යයට මේ ඉන්න සිංහල ජාතියට වරමක් නැතුව හිටියේ. කොහොමදයි මේ අනුශාසනා කරන්නේ? අනුශාසනා කරන්නේ වරම් නැහැ කියලා කියනවා. අනුශාසනාවට වරම් නැහැ කියලා කියනවා. අනුශාසනා කරන්න හැකියාව තියෙන්නේ සම්මානය ගත්තොත් පමණක්. අනුශාසනා කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ සම්පූර්ණ සාමාර්ථය ගත්තොත් පමණක්. නැත්නම් අනුශාසනා කරන්නේ කොහොමද? කෙලවරක් කරපු නැති මිනිස්සෙක්, කෙලවරක් නොකරපු මිනිස්සෙක් බුදුබණ දේශනා කරන්න ගියන් පස්සේ තථාගතයන්ම වදාහරනෝ රහත් උනයින් පස්සේ විතරක් බණ කියන එක සුදුසුය. අවමානාගාමී තත්ත්වයටවත් සැපමිනිය යුතුය. ආනන්ද කොච්චර ධර්ම ධාරණී ලබාගෙන හිටියත් නුඹ ධර්ම දේශනාවට නුසුදුසුය කියලා එහෙ කිව්වෝ. එහෙ මෙහෙ දෙන්නේ සෝතාපන්න සකු르දාගාමී පමණක් වෙනවා. සම්පූර්ණයෙන්ම සමස්ත සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේම ඉන්න බෝසත්වරු වග කියන්නේ දෙවි මිනිසුන්ට පමණක් වෙනවා. නොත් සෝතාපන්න සකු르දාගාමීන්ට පමණක් වෙනවා. මේ රහත් කරනවායි කියලා එහෙම රහත් වෙන්න ආයුතු වෙන්නේ මේ තාක්ෂණය නැති තැනකට ආයුතු වෙනවා රහත් වෙන්න. නැත්තම් ප්ලේන් වල රහතන් වහන්සේලා ගැටිලා එහෙන කේස් එකක්. ප්ලේන් තියෙන කාලෙට රහතුන් නැති බී. රහතුන් ඉන්න කාලෙට ප්ලේන් නැති බී. නැත්තම් දෙගොල්ලම එක තැන හිටියොත් එහෙම ඇක්සිඩන්ට් එක. හරිද? එතකොට රහතුන් මෙතන තනන්න නැති වෙයි. මෙතන රහතුන් තනන්න නැති වෙයි. සෝතාපන්න සකු르දාගාමී පමණක් වෙයි. සෝතාපන්න වුණා සද්ධා සම්පන්න වුණා. තවත් අවශ්‍ය නම් සකු르දාගාමී වුණා සද්ධා සම්පන්න. සද්ධා සම්පන්න වුණායින් පස්සේ මොකද්ද ලැබෙන්නේ Tamanට? පරිනිර්වාණයට යෑම සඳහා ශක්තිය ගැනීමට හැකියාව දෙන සද්ධාවෙන් විතර. මම හරි జగතා මා හරි උගතා කියන කට්ටියන්ට පරිනිර්වාණයක් හම්බෙන්නේ නැති වෙයි. මොකද జగත්කම් පාන්න එහි සටනක් ඇත්තේ නැති වෙනවා. උගත්කම් පෙන්වන්න කෙනෙක් ඇත්තේ නැති. කොහෙද? පරිනිර්වාණ ධාතුව තුළ. තියෙන දේවල් හිස් කරන්න තියෙන අපහසු. දැනගත් දේවල් හිස් කරන්න තියෙන අපහසු. අදිෂ්ඨාණයෙන් පෙරවීරියෙන් ගමන් කළ යුතු ස්ථානේ හොයාගෙන යන්න අනිවාර්යයෙන්ම සද්ධාව මූලිකම කාරණාව වෙනවා. මමද අනුත්තර ධර්මය සාක්ෂාත් කරන්න යොදාගත්ත එකම පන්නරය සද්ධාව වෙනවා. කාටේ සද්ධා සම්පන්නව? කාටේ සද්ධා සම්පන්නව? සියලු සුගත තථාගතවරුන්ට සද්ධා සම්පන්න වුණා වේ. මට විෂය වැටහුණා වේ. නමුත් අඩුවක් තියෙනවා. හිස්තැන මන් තාම හොයාගත්තේ නැති වේ. බුද්ධ කුටිය මන් තාම හොයාගත්තේ නැති වේ.
අන්න මම ලෑස්ති වෙනවා බුද්ධ කුටිය හොයා. මම හොයන්නේ ඕගොල්ලන් හොයන පිළිතුරක් නෙවෙයි. එදා. ඕගොල්ලන් හොයන්නේ නිර්වාණය කියන පිළිතුර වෙනවා. ස්වර්ගය කියන පිළිතුර වෙනවා. අල්ලා දේව රාජ්‍ය කියන පිළිතුර වෙනවා. ඕ ඒක තිබුණා නම් අපිත් දන්න වෙනවා. ජේසුට දෙන්න බැරි වෙච්ච එක දෙන වෙනවා අපි. අර ඔය 184 දෙන්න පුළුවන් හැකියාව තියෙන. ජේසුට දෙන්න බැරි වෙච්ච එක දෙන්න පුළුවන් හැකියාව තියෙන. බුදුන්ට කටවචනෙන් දෙන්න බැරි වෙච්ච එක දෙන්න පුළුවන් හැකියාව තියෙන. ඒකට හේතුව අසහයෝ කියන කෙනා පහළ වෙලා ඉන්න. අසහයෝගෙලු ඔය නිර්වාණ ධාතුව. එයා පහළ වුණාන් පස්සේ එයා දෙන විදිය තථාගතයනුත් දන්නේ නැති. තථාගතයන් වහන්සේ එදා නිවනටයි සේරටම කියන්නේ කියලා කිව්වේ අවසාන වරට අවලෝකීතේශ්වර නම වේ. අවලෝකීතේශ්වර නම වේ. ගරු කරපු කට්ටියත් ඇවිල්ලා තියෙනවා. නම කියලා බැනපු කට්ටියත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. සංසාරේ. ගරු කරපු කට්ටිය ගරු කරගෙන සුගතිගාමී වෙනවා. නිගරු කරන්න ආපු කට්ටිය නිගරු කරගෙන අපාගාමී වෙනවා. ඒක කරන්න දෙයක් නැති. එතර වෙච්ච කට්ටිය විතරක් එතර කරනවා හැරුණකොට මේ පණිවිඩේ මගේ වුණාට ගෙනියන කට්ටියන්ට මට වග කියන්න බැරි වෙනවා. මට වග කියන්න බෑ. නමුත් එක දවසක් ඒවිය කියලා මම විශ්වාස කරනවා. ඒ දිනට සමස්ත රට පුරාම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ගරු ජනාධිපතිතුමාත් එක්ක සජ්ජායනා කර. ගරු ජනාධිපතිතුමාත් එක්ක සජ්ජායනා කරන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය. මං අහන්නේ නිරෝෂට කරන්න පුළුවන් දෙයක්ද ඒක? මං අහන්නේ උඩුමුල්ලේ මෛත්‍රියට කරන්න පුළුවන් දෙයක්ද ඒක? මං අහන්නේ මේ ලංකාවේ ඉන්න කාට හරි කරන්න පුළුවන් දෙයක්ද ඒක? 99ක් කැමති වෙලා එකෙක් එරෙහි වෙනව නම් කරන්න බැරිලු. 99ක් කැමති වෙලා එකෙක් එරෙහි වෙනව නම් කරන්න බැරි ඒක. ඒක රජා වුණොත් වෙන්නේ මොකද්ද කියලා? ඈ ඒක අස්ගිරි මහා හිමිපාණන් පාර්ශවයේ ත්‍රිත්ව නිකායේ කට්ටිය එකක් කළා කිව්වොත් කරන්න පුළුවන්ද කියලා අහන තුන් දෙනෙක් ඇති වෙයි. එතනින් ගත්තයින් පස්සේ තුන් දෙනෙක් ඇති මෙතනින් ගත්තයින් පස්සේ එක්කෙනෙක් ඇති. එක්කෙනෙක්වත් එරෙහි නොවිය යුතුයි කියලා කියන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සමස්ත රටේම සජ්ජායනා කරා. එතකොට මුල් පුරවැසියා සමග සම්බන්ධ වෙනවායි කියලා කවුරු හරි කියලා තියෙනවා. මේ රටේ ඉන්න මුල් පුරවැසියා සමග සම්බන්ධ වෙලා මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සජ්ජායන දැන් නිරෝෂා ගැන වැඩිපුර කතා කරන්න ඕනේ මේකෙදි. නිරෝෂා කියන කෙනා කැනඩාවේ ඉන්න නිරෝෂා කට්ටිය කියන්නේ මෑනියෝ කියලා වෙනවා. මේ කමන්නේ කියන්න කියලා කියනවා. වයසයි ගොඩක්. ඇයට මෑනියෝ කියලා කියනවා. අම්මා කෙනෙක් නෙමෙයි. ඇය මගෙන් අහනවා මෙහෙම. මහින්ද මල්ලි. එතනම තියෙනවනේ කොහේ ඉඳලා දාවේ කියලා. එතනම තියෙනවනේ කොහේ ඉඳලාද ඇවිල්ලා තියෙන්නේ කියලා. සුගතියේ ඉඳලාද නැත්නම් අපායේ ඉඳලා ඇවිල්ලාද කියලා. අපායේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මහින්ද මල්ලි. මහින්ද මල්ලි. කොහේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එක්කෝ කොහේ ඉඳලාවත් යන්න හදන්නේ අපායට. නෑ මගෙන් අහනවා මහින්ද මල්ලි මේ 180 දැන් කට්ටියන්ට දෙන එක සැරේට පසක් වෙන. පසක් වුණායින් පස්සේ මම මොකද්ද දෙන්නේ කියලා. මම කියන මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මංජුශ්‍රී බෝධිසත්වයේ ඒත් අයියා කිය රෙකෝඩ් කරලා තියෙනවා ඒක දෙන්න. දැන් ඇය ඒ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කැනඩාවේ ඉන්න කට්ටියන්ට ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටියන් මේ සියලු දෙනා එකතු කරගෙන සූත්‍රයක් දීගෙන යනවා. කවුද මේක රෙකෝඩ් කරලා තියෙන්නේ? කාගේ සලසුමක්ද? නාරජු ලෝකයේ තුල පහළ වෙලාද මේක කරලා තියෙන්නේ? සූත්‍රය සිංහලට පරිවර්තනය කරන්න බෑ කියලා කියනවා නාරජු පහළ වුණ නැත්තම් ලෝකෙට. එදා තථාගතයන් වහන්සේ ගිරිනිගණ්ඨයා එළවීම සඳහා ගිරි දේශයට පැන්වීම සඳහා නිගණ්ඨනේ රාක්ෂි ගිරි දේශයට පැන්වීම සඳහා ලංකාවට ආවේ. ලංකාවට ආවන් පස්සේ සුමන සමන් දෙවියෝ මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඉදිරිපත් කරලානේ සූත්‍රය සජ්ජායනා වීම නතර කර. මෙහි සූත්‍රය තිබුණයි කියලානේ පෙන්නුවේ. නාලොවට අයිති සූත්‍රයක් නේ. පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ. පරිනිර්වාණ ධාතුත් අයිති නාලොවට වෙනවා. පරිනිර්වාණ සූත්‍රයත් නාලොව සිට ගේන එකක් වෙනවා. නාලොව සිට නාග කන්‍යාවියකගේ හඬින් ලෝකෙට වඩම්මන එකක් වෙනවා. මේ ඔක්කොම කරන්නේ නා රජු වෙන. මංජුශ්‍රී බෝධිසත්වයන්ටත් වරදි. මේ මහ විශාල කතාව
මනා පිළිවෙලට ලිහා දීමට හැකියාව තියෙන කෙනා වස තමන්ගේ ආකාරයට තමන් මොනවා හරි දෙයක් නොපෙමෙනෙන ඵලයක් ලබලාය කියාගෙන අනික් කට්ටියන්ට ඒත්තු ගන්නගෙන මම විශ්ව මාතාවේ මම බුද්ධය මම විශ්ව බුද්ධය කියාගෙන ගියොත් එහෙම එයාගේ පස්සෙන් යන අනුගාමිකයින්ට වෙන්නේ මොකද්ද කියලා අනාථ වෙනවා. ඇයි අර ඇයි යන තැන් වලට යන්නෝ. මෙහෙ නෙවෙයි හොඳේ. මෙහෙ යන තැන් වලට ඕගොල්ලෝ යන්නේ නැතුව ඇති. ඒ උනාට එහෙමයි සාදු සාදු කියලා වන්දනාවක් කරොත් එහෙම අනිවාර්යයෙන් වන්දනා කරපු කෙනාගේ පස්සෙන් යා යුතුයි. යා යුතුයි. මට වැන්ද වුන් මගේ පස්සෙන් ආ යුතු වෙනවා හොඳ නැහැ. ඒ වගේම විශ්ව බුද්ධලාට වැන්ද වුන් විශ්ව බුද්ධලාගේ පස්සෙන් යා යුතු නෝ හොඳ නැහැ. ස්වභාව ධර්මයේ කර්මය හරි ගස්සන්නේ හොඳ නම් විපාකය හරි ගස්සන්නේත් හොඳ නම් වෙන. ඡන්දයට කැමැත්තට කර්මය හරි ගස්සලා දීලා තියෙනවයි කියලා කියනවා. ඒ කර්මය හරි ගස්සලා දෙන උන්ගේ පස්සෙන් යා යුතුයි. මුලින් ආපු මිනිස්සු අසද්ධාවෙන් යුතුව මේ අසංකේය කල්ප ගණන් පෙරම් පුරලා ලෝකෙට වඩම්මපු නිවන් දොරටුව තමන්ගේ ආකාරයට මේ ජන්මයෙන් හොයාගත්තයි සංසාර කතාවක් කියන්න දන්නේ නැතුව මිනිස්සුන්ට වදහරගෙන නිවන දීගෙන යන එක ප්‍රශ්නයක් නොවේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඕක නිකන් දුන්නේ මට ඕකෙන් වැඩක් නැති නිසා. මම ඕක නිකන් දුන්නේ මට ඕකෙන් වැඩක් නැති නිසා වෙනවා. ඕක දීලා කරන්න වැඩක් වෙනම තියෙනවා. අන්න ඒක අහන වෙලාවට කට්ටියට තරු විසියි. ඕක දීලා කරන්න මට වෙන වැඩක් තියෙනවා. මට ඕක ඉස්සෙල්ලා යා යුතු වෙන්නේ ඕක වෙනවා. අර වෙන වැඩේ නොවේ. ඕක ගියන් පස්සේ වෙන වැඩක් තියෙනවා කිව්වේ අන්න ඒක වෙනවා. අනිවාර්යයෙන්ම ඒක සිද්ධ විය යුතුම වේ. අනිවාර්යයෙන්ම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සමස්ත රටේම සජ්ජායනා විය යුතුම වේ. අපි කරයි. කරන්න ඕනේ නැති. කවුරුවක් කරන්න ඕනේ නැති. මං ගැට ගහලා ගන්නම් කියලා. මං ලෝකෙත් එක්ක ගැට ගහලා මම මේ ලංකාවෙන් එක ලියන්නම් කියලා කිව්වා. ලංකාවේ තියලා මං ඒක ලියන්නම් කියලා කියනවා. මට කියන්න තියෙන්නේ මගේ ගාවට 2017 18 19 දක්වා ආපු කට්ටිය. සමහරක් කට්ටිය හිටියා 21 අප්‍රේල් 26 දක්වා. සමහරක් කට්ටිය හිටියා අප්‍රේල් 26 දක්වා 21 අප්‍රේල් 26 දක්වා. ඒ පොයට තමයි මම ඩිස්චාර්ජ් කරන්නේ කට්ටිය. මේ ලෙඩ්ඩු ආපහු හොස්පිටල් වලට දාන්න වෙනවයි කියලා ඩිස්චාර්ජ් කරනවා. මේ හරියන්නේ නැහැ කියලා. ඒ කට්ටිය දොස්තරවරු වුණා වෙනවා. නැගිට්ටේ නැති වෙන. දහසක් වෙන පිරිවරක් දොස්තරවරු වුණා වෙනවා. මේ නැගිටින්න පුළුවන් කියලා නිකන් හීනයක් වගේ එකක් විතරයි ආවේ කට්ටියට. ලෙඩ්ඩුන්ට. හීනයක් වගේ එකක්. ශ්‍රද්ධාව තිබිච්චවුන් තාම ඉන්නේ. හැබැයි 2017 18 19 තුල හිටපු කිසි කෙනෙක් නැති. ඉන්නවනම් සාන්ත ජයසිරි පමණක්. රණ්ඩු සරුවල් කරගත්ත මිනිස්සු මැරිලා නැති වෙයි. මේකට ඇවිල්ලා ධර්මපද අහපු මිනිස්සු මැරිලා නැති වෙයි. මේක අරගෙන දෙඟා නටනෝ අදටත් කට්ටියන්ට බලා ගැනීමට හැකියාව තියෙනවා. ඒ 2019 මංජුශ්‍රීගේ ආගමනයට කලින් හිටපු 2017 18 කියන වර්ෂ 3 තුල 17 18 19 කියන වර්ෂ 3 තුල හිටපු සියලු දෙනාම මංජුශ්‍රීගේ ආගමනයත් එක්ක මේ කට්ටිය පිටමං වෙලා මොකද්ද කිව්වේ? අපි නැතුව බොට නැගිටින්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මට නිදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කට්ටිය වැඩේ කරගෙන යනවා කියලා කිව්වා. කෙසේ හෝ යා යුතු වෙන්නේ 180. හැබැයි ඒක පරිණිරවාණයට හේතු වෙන එක නොවේ. 180. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය තරණය කරපු කෙනෙකුට හැකියාව තියෙනවා පරිණිරවාණය උදා කරගන්න. අනිවාර්යයෙන්ම උදා කර ගැනීමට හැකියාව තියෙනවා. මොකද ඒ සූත්‍රය අහන වෙලාවට ඕනම කෙනෙකුට හිතෙන්නේ නිවන් දැකලා වැඩක් නැත. පිරිනිවන නම් ඇත කිය. නිවන් දැකලා වැඩක් නැත පිරිනිවන නම් ඇති. මොකද තථාගතවරු ඉන්නේ පිරිනිවීම තුල වේ. පිරිනිවීම තුල තථාගතවරු ඉන්නේ. වැඩ වාසය කරන්නේ එතන. තථාගත කුටිය තියෙන්නේ ඒක තුල වේ. තථාගත ඥාණය කියන්නේ ඒකට වේ. තථාගතවරුන්ගේ බුදු ඇස කියන්නේ එතෙන්ට. පිරිනිවීමට. පරිනිර්වාණ
කියන නිර්වාණයට අන්න එතෙන්ට යන්න විතරක් පුළුවන් හැකියාව තියෙන එන්න බැරි වෙන. මෙන්න මේ ශක්තිය ගොඩනගා ගන්න පසුවට බෝසත්තුරු මගේ ගාවට එන බව මං අර ගුණමකු මිනිස්සු එන වෙලාවෙම දැක්කවේ. මුන් එන්නෙම අයියේ මල්ලි පුතේ කියාගෙන. නෑකම් කියාගෙන තමයි කට්ටිය නෑදෑය වෙලා පිට වෙලා හිටපෙවුන් තමයි අයියේ මල්ලියේ කියාගෙන මං අහන්නේ නෑදෑය වෙලා ඉද්දි සද්ධාව සම්පන්නව හිටියයි නෑදෑයෝ සද්ධා සම්පන්න වුණයි ඕගොල්ලන්ට නෑනේ. ඒ වගේ තමයි මගේ ගාවට අයියේ මල්ලියේ පුතේ කියාගෙන ආපු කට්ටිය මේ කෙටි නෑකමක් ගොඩනගා ගත්ත මිසක්කා දීර්ඝ ලෙස ජීවත් වෙන්න උත්සාහ කරේ නැතිවේ. මේ මහා බෝධිසත්වය කියලා දැක්කෙම නැතිවේ. අඩුම ගානේ මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය මට ප්‍රධානය කරලා මහාවත්කම දිනා ගන්න. මහා දේශනාව උදාර දේශනාව ලෝකෙට විධාරණය කරන්න අවස්ථාව හම්බෙච්ච කෙනත් කියන්නේ මට අයියේ කියලා. අයියේ කියලා. එයාට පේන්නේ මේ කිසි කෙනෙකුට පේන්නේ නැහැ නාරජු පහළ වෙලාවේ මේ සියල්ල කරවන්නේ කියලා. රජු පහළ වෙලාවේ මේ සියල්ල කරවන්නේ කියලා. මම කියනවා පළමුව මේකප නසනා කාලෙදී බුලත් තිබුණේ සකි කොහෙද කියන් දෙවනුව මහසම්මත රජ බලියට බුලත් ගෙනාවේ කවුරු කිය. පත්තිනි පාලංග කුමරුට දුන්දා බුලත් බෙදුවේ කවුරු කියන් මෙතුන් පදේ තෝරාලාදී මිස බුලත් තෙප්පුවට කියන්නේ මට අත නොතියන් කියලා තමයි කියන්නේ. බුලත් තෙප්පුව මම්බේ. මේ තියෙන්නේ රත්තරම් බුලත් තෙප්පුවක්. මේකෙන් කෙනෙකුට කොලයක් කන්න පුළුවන් හැකියාව තියෙන. රත්තරන් කියලා තියෙද්දිත් බුලත් හෙප්පුවට අත තියෙනවා නම් සද්ධා සම්පන්න විය යුතුය. නැත්තම් ඒ අත ඉවරයි. බුලත් හෙප්පුවට අත තියෙනවා බුලත් කොලයකට අත තිබුවට ප්‍රශ්නයක්. හෙප්පුවට අත තියන්න බෑ. බුලත් කොළ ටික තියෙන්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ පිටු 180. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ පින්තූර ටික ඉවත් කරන් පස්සේ තියෙන්නේ පිටු 180ක්. ඒකත් හරි ගස්සලා තියෙන ඒ ආකාරයෙන්. තවත් පිටු ඕන තරම් තියෙන. පිටු 250ක් විතර තියෙන. ඒවා විග්‍රහ කිරීමෙන් මම දාලා තියෙන සූත්‍රය පමණක් වෙන මෙන්න මෙච්චරයි මට කෙරෙන්න තියෙන්නේ. මේක කරලා දුන්නොත් මංජුසී කියන පදවිය උදා වෙනවා Tamanට. මම එහෙම කියන්නේ කරලා දෙන්න කියලා කියන දුන්නයින් පස්සේ මම එයාට දෙනව වෙනෝ සමහරක් කට්ටිය වචනෙන් ගත්තනේ පදවිය වින්න. වචනෙන් ගත්තනේ. සමහරක් කට්ටිය හැසිරීමෙන් ගත්තා. පදවි. හැසිරීමෙන් ගත්තා. සමහරක් කට්ටිය ඉන්න පදවි මොන පදවිය දෙන්නද කියලා හිතා ගන්න බෑ. ಗುಣ ඒ තරම් වේ. සමහරක් කට්ටිය ඉන්න. පදවි නෑ කට්ටියන්ට. ಗುಣ මොන තරම්ද කියලා කියා ගන්න බැරි තරම් බුද්ධ විඥානයකින් වක්කත් ඒ ಗುಣ කියා ගන්න බැරි තරම් ಗುಣ තියෙන කට්ටිය. ඒ කට්ටියන්ට බලගතු කට්ටිය කියලා කිව්වම හරිද? පදවි දෙන්නේ මේ ගණන් ලියන්න මිසක්කා මේ ගණන් ලිහීම සඳහා මිසක්කා පදවි දෙන්නේ. ඒක මේ බුදු බවක් ආකාරයට දෙන එකක් කියලා කවුරු හරි හිතනවනම් ඒක වැරදි. පදවිය බුදු බවක් අනුත්තර ධර්මය සාක්ෂාත් කරපු මම මේ කියලා හිතනවනම් ඒක වැරදි. පදවිය තුල තියෙන්නේ මොකක්ද? ධාරණ ශක්තියක් පමණක්. පදවිය ඇතුලේ ඇත්තේ ධාරණයක් වෙච්ච ටිකක් පමණක්. ක්‍රියාකාරකම් පවා පදවිය ඇතුලේ තියෙන නැත්තේ.